ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඔයා හරිම කම්මැලි කෙනෙක් කියලා? සමහර දවස්වලට ඇඳෙන් බහින්නත් කම්මැලි, පොඩි වැඩක් කරන්නත් පැය ගාණක් ගන්නවා. ගෙදර අය යාළුවෝ නිතරම ඔයාට බඩිනෝ ඇති. නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කරන්න කියලා. ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවට ඔයාට ඔයා ගැනම ලොකු අප්‍රසාදයක්, එමත් නැත්නම් ගිල්ටි ගතියක් දැනෙනවා නේද? හැබැයි මම කිව්වොත් මේ ඔයාට දැනෙන කම්මැලිකම ඇත්තටම ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගේ මොළය අනිත් අයට වඩා දියුණු මට්ටමක පවතින බව පෙන්වන රහස් ලක්ෂණයක් කියලා. ඔව්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න දක්ෂම සහ බුද්ධිමත්ම මිනිස්සු ඇයි සාමාන්‍ය අයට වඩා කම්මැලි විදියට හැසිරෙන්නේ කියන කාරණාව ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙලකොට ඔයාගේ කම්මැලිකම දිහා ඔයා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම අන්තිම වෙනකම් අහගෙන ඉන්න. මුලින්ම අපි තීරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ලෝක ප්‍රකෝටිකුතියෙක් වුණු බිල් ගේට්ස් වරක් අපූරු කතාවක් කිව්වා. එයා කිව්වා මම අමාරුම වැඩක් කරන්න තෝරගන්නේ ලෝකේ ඉන්න කම්මැලිම කෙනාව කියලා. ඒකට හේතුව විදිහට එයා පෙන්නලා දුන්නේ කම්මැලි කෙනා කොහොම හරි අර අමාරු වැඩේ ලේසියෙන් සහ ඉක්මනට ඉවර කරන්න කෙටි ක්‍රමයක්, ෂෝට්කට් එකක් හොයාගන්නවා කියන එකයි. මෙතන තමයි රහස තියෙන්නේ. ඇත්තටම බුද්ධිමත් කෙනෙක්ගේ මොලේ හැදිලා තියෙන්නේ අනවශ්‍ය විදිහට ශක්තිය නාස්ති නොකර ඉන්නයි. ඔයා දන්නවද අපේ ශරීරයේ තියෙන අවයව වලින් වැඩිම ශක්තියක් පාවිච්චි කරන්නේ අපේ මොළය බව? ඉතින් ඉහළ බුද්ධියක් තියෙන කෙනෙක්ගේ high IQ මොළය નિરાයාසයෙන්ම උත්සාහ කරන්නේ අඩුම මහන්සියකින් වැඩිම ප්‍රතිඵලයක් ගන්නයි. ඉතින් ඔයාට යම් වැඩක් කරන්න කම්මැලි හිතෙනවා කියන්නේ ඔයාගේ මොළය ඔයාට සිග්නල් එකක් දෙනවා මේ වැඩේ මීට වඩා ලීසියෙන් කරන්න ක්‍රමයක් හොයාගන්න කියලා. ඒ කියන්නේ ඔයා කම්මැලි නැහැ. ඔයා කාර්යක්ෂමයි. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔයා දැකලා ඇති සමහර අය දවස් 30ෙම දුව වැඩ කරනවා. හැබැයි ලොකු දියුණුවක් නැහැ. හැබැයි තවත් සමහරු පැය ගාණක් එක තැනක වාඩි වෙලා කල්පනා කර හෝ නිකන් ඉන්නවා වගේ පේනවා. හැබැයි එයාලා කරන පොඩි වැඩකින් ලොකු වෙනසක් කරනවා. විද්‍යාවේදී මේකට කියනවා need for cognition කියලා. බුද්ධිමත් මිනිස්සුන්ට නිතරම තමන්ගේ අභ්‍යන්තර ලෝකයේ ජීවත් වෙන්න ලොකු ආශාවක් තියෙනවා. ඔයා නිකන් ඉන්නවා කියලා අනිත් අයට පෙනුනට ඒ වෙලාවට ඔයාගේ ඔළුව ඇතුලේ මහා විශාල අදහස් ගලාගෙන යනවා. ඔයා අනාගතේ ප්ලෑන් කරනවා, ප්‍රශ්නවලට උත්තර හොයනවා. ඇත්තටම අපේ මොලේ හොඳම අදහස් එළියට එන්නේ අපි වැඩක් කර ඉන්නකොට නෙවෙයි. අපි රිලැක්ස් එකේ ඉන්නකොටයි. ඔයා නාන ගමන් ඉන්නකොට, ඇවිදිනකොට හෝ නිකන් ඇඳට වෙලා ඉන්නකොට තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන අදහස් ඔයාට එන්නේ. ඉතින් ඔයා නිකන් ඉන්නවා කියන්නේ කාලය නාස්ති කිරීමක් නෙවෙයි. ඒක ඔයාගේ මොලේ රීචාර්ජ් වෙන වෙලාව සහ අප්ඩේට් වෙන වෙලාවයි. මේ කම්මැලිකම ගැන තියෙන තවත් වැරදි මතයක් තමයි කම්මැලියේ සාර්ථක වෙන්නේ නැහැ කියන එක. නමුත් ඉතිහාසය දිහා බැලුවොත් පේනවා විදුලි බුබුල හොයාගත්ත තෝමස් ඇල්වා එඩිසන් පවා ඉස්කෝලේ යන්න කම්මැලි වුණු කෙනෙක්. එයාට ඕන වුණේ අනිත් අය වගේ මහන්සි වෙලා වැඩ කරන්න නෙවෙයි, වැඩ කරන වෙලාව ඉතුරු කරගන්න ක්‍රම හොයාගන්නයි. ඔයාටත් නිතරම හිතනවා නම් ඇයි මේ දේවල් මෙච්චර අමාරුයි, ඇයි මේවා ලේසි කරන්න බැරි කියලා, අන්න ඒ ප්‍රශ්න කිරීම තමයි නව නිප්පයුම් වල ආරම්භය. සාමාන්‍ය මිනිස්සු තීන විදිහටම වැඩ කරගෙන යනකොට කම්මැලි බුද්ධිමතා විතරයි ඒ සිස්ටම් එක වෙනස් කරන්න හිතන්නේ. මොකද එයාට ඕනේ ඉක්මනට වැඩේ ඉවර කරලා ආපහු නිදා ගන්න යන්න. ඒ නිසා සමාජයේ විසින් කම්මැලිකම කියලා හඳුන්වන දේ ඇත්තටම දියුණු වීමේ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මීට පස්සේ කාට හරි ඔයා කම්මැලි කියලා හිතුනොත් හෝ ඔයාටම ඔයා ගැන දුකක් හිතුනොත් මේක මතක තියාගන්න. නිකන් ඉන්න වෙලාවට ඔයා කරන්නේ ඔයාගේ බැටරි චාර්ජ් කරන එක. ඔයාගේ මොලේ කියන්නේ සුපිරි පරිගණකයක් වගේ. ඒක හැම වෙලේම රත් වෙලා තියෙන්න බෑ. ඒකට නිවීමක් ඕන. වැදගත්ම දේ තමයි ඔයා ඒ කම්මැලිකම පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඔයා නිකම්ම නිදාගෙන කාලය කාදවනවා නම් ඒක ප්‍රශ්නයක්. නමුත් ඔයා වැඩක් ලේසි කරගන්න, අලුත් දෙයක් හිතන්න ඒ විවේකයේ පාවිච්චි කරනවා නම් අන්න ඒක තමයි බුද්ධිමත්කමේ ලක්ෂණය. කම්මැලිකම කියන්නේ ඔයාගේ හතුරක් නෙවෙයි. හරියට පාවිච්චි කරොත් ඒක ඔයාගේ සුපිරි බලයක්.